සුබ දවසක්. මම අද හදන්න යන්නේ chocolate cookie slices. මේක බේක් කරන්න ඕනෙත් නැති ඉක්මනට හදා ගන්න පුළුවන් රස කැවිල්ල. බේස් එක හදා ගන්න ඉස්සෙල්ලාම බිස්කට් ටික අරගෙන හොඳට කුඩු කරගන්න ඕනේ. මම මේකට ගත්තේ බිස්කොෆ් බිස්කට්. ඒ වුණාට හවායන් කුකීස් මෝල්ට් බිස්කට් එකක් වුණත් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේකට ඔයිල් පේපර් එකක් දාපු කේක් ට්‍රේ එකක් ලැහැත්ති කරගෙන බිස්කට් ටික හොඳට හීනියට කුඩු කරගන්නවා. ඊට පස්සේ බටර් ටික උණු කරගන්න ඕනේ. බටර් ටික උණු කරගෙන ඒකටම එකතු කරගන්න ඕනේ icing sugar ටික. ඊට පස්සේ දානවා බිස්කට් ස්ප්‍රෙඩ් එක. මම මේකට ගත්තේ ක්‍රන්චි බිස්කට් ස්ප්‍රෙඩ්. ඒ වුණාට නටලා වුණත් මේකට ගන්න පුළුවන්. ඒක ලාභයි වගේම වෙනසක් නැහැ. මේ ಜಾති හතරම දාලා හොඳට හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ ලෑස්ති කරගත් ට්‍රේ එකට දාලා හයි වෙන්න හොඳට තද කරන්න ඕනේ. තද කරලා ඊට පස්සේ ෆ්‍රිජ් එකට පැය භාගයක් විතර දාන්න ඕනේ. ඒක තමයි බේස් එක. ඒ අතරේ මම චොක්ලට් ටොපින් එක ලෑස්ති කරගත්තා. පොඩියට කපාගත්ත චොක්ලට් ටික භාජනයකට දාලා මයික්‍රෝවේව් එකට දාලා තප්පර 30 තුන් සැරයකට ඒක චොක්ලට් එක හොඳට උණු කරගත්තා. එහෙම නැත්නම් ඩබල් බොයිල් කරලා හරි උණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රිජ් එකෙන් සෙට් වෙච්ච බිස්කට් බේස් එක අරගෙන ඒකට උණු කරගත් චොක්ලට් ටික දානවා. ඒත් එක්කම උණු කරගත්ත බිස්කට් ස්ප්‍රෙඩ් එකත් චොක්ලට් උඩටම දානවා. ඊට පස්සේ චොක්ලට් එක හයි වෙන්න කලින් හැන්දක මිටකින් හරි කූරකින් හරි මොකක් හරි එහාට මෙහාට කරලා ඩිසයින් එකක් දාලා ලස්සන කරලා ගන්න පුළුවන්. දැන් මේක හදලා ඉවරයි. පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා කෑලි කපලා පාවිච්චි කරන්න පුළුවන්.